තව එන්ෆා මමා කියලා කිරි පිටියක් තියෙන. ඒක ගොඩක් හොඳයි. ඒකට කිරි ගොඩක් හැදෙනවා. ආයේ මයිලෝ පිටි බොන්න ලොකුවට මහත් උන්නේ. ඒ වුණාට ඉතින් ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ බඩ ටිකක් තිබුණා. කොහොම හරි මම ඒකට බෙල්ට් එකක් දැම්මා. 3 month. මෙයාට කිරි මදි වුණා. ඒ කියන්නේ මදි කියන්නේ මගෙන් පෙවිලා මදි. hello welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම ඩෙලිවරි එකෙන් පස්සේ කොහොමද ආපු ප්‍රශ්න වලට මුහුණ දුන්නේ, මට මොනවද ආපු ප්‍රශ්න, මම කොහොමද ඒව මැනේජ් කරගත්තේ කියලා. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මගේ ඩෙලිවරි ස්ටෝරි එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. C-section එකෙන් පස්සේ මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මට ලොකු අමාරුවක් ආවේ නැහැ. ඒ වුණාට හොස්පිටල් එකේ ඉද්දි කොහමද මගේ බබා කහ වෙන්න ගත්තා. ගොඩක් ලොකුවට නෙවෙයි, ડોක්ටර් බලලා කිව්වා ඒ වගේ කියලා. ඊට පස්සේ ෆොටෝ තෙරපි දාන්න තිබ්බා. කොහොමද පැය ගාණක් තියලා ඒක එයාලා ෆොටෝ තෙරපි අයින් කරන්න කිව්වා. ඒ කියන්නේ ලයිට් එකට අල්ලන්නේ. ඊට පස්සේ ලයිට් එක ඕෆ් කරලා තියන්න කිව්වා ඇති කියලා. කොහොමද මෙයාලගෙන් ලේ අරන් බලනවා. ඒ රිපෝට් එක આવරස් තමයි ඒක එපා කියන්නේ. ඒ රිපෝට් එක හොඳයි නම් කොහොම හරි තව මෙයාට කිරි මදි වුණා. ඒ කියන්නේ මදි කියන්නේ මගෙන් පෙවිලා මදි. ඒ මදි වෙන්න හේතුව තමයි මගේ නිපල් එක හරියට හැදිලා තිබුණේ නැහැ. මට ගමේ මිඩ්වයිෆ් එක හරියට කිව්වෙත් නැහැ. ඉතින් මම ඒ ගැන දන්නේ නැහැනේ. කොහොම හරි නිපල් එක හරියට හැදිලා තිබුණ නැති හින්දා එයාට ඒක සක් කරන්න එක අල්ලගන්න අමාරුයි බබාට. මම කියන්නේ ඒක නම් අනිවාර්යෙන් හදාගෙන යන්න ඒව බලලා නැත්තම් මාර ප්‍රශ්නයක් ඒක. ඊට පස්සේ කොහොම හරි හොස්පිටල් එකකින් මිඩ්වයිෆ්ලා ඒක කියලා දුන්නා. සිලින්ජ් එකක් දීලා ඒ සිලින්ජ් එක හදාගන්න විදිහ කියලා දුන්නා නිපල් එක. ඊට පස්සේ කොහොම හරි බබාට ඒකෙන් පස්සේ නම් අර කිරි බොන්න පුළුවන් වුණා. අර හොඳට නිපල් එකේ පස්සේ හැදුණා වගේ. ඒ ප්‍රශ්නේ මට ආවා. ඒකෙන් තමයි බබාට අර කහ වෙන ගතිය ආවේ. තව දෙයක් තමයි කිරි අඩු ප්‍රශ්නේ. ඒ කියන්නේ C-section කරාම මම හිතන්නේ මට ඒ කට්ටිය කිව්වේ හිමයි C-section කරාම පොඩ්ඩක් කිරි අඩු ගතියක් තියෙනවා මුල් දවස් දෙකේ. ඉතින් මට ඒ ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ මම කොහොම හරි ඒ කියන්නේ අපි හිතන්න නම් හොඳ නෑ අපිට කිරි මදි කිරි නෑ. ඒ වගේ වෙලා ස්ට්‍රෙස් වෙන්න හොඳ නෑ. එතකොට කොහොමත් ඒ කියන්නේ අඩුයි. එතකොට අඩු වෙනවා වැඩි ඒ කිරි අඩු ගතිය. අපි හැම හිතන්න හොඳ නැහැ අපිට කිරි අඩුයි කිරි මදි කියලා හිතන්නම හොඳ නැහැ. අපි ඒකට ඕන කෑම කන්න ඕනේ. ඒ කියන්නේ පොලොස් කොස් කිරි මෝරු නේද? මම කිරි මෝරු වෙන්නේ ඒව හැම කන්න ඕනේ. ඒව හොඳයි. තව එන්ෆා මමා කියලා කිරි පිටියක් තියෙන. ඒක ගොඩක් හොඳයි. ඒකට කිරි ගොඩක් හැදෙනවා. ආයේ මයිලෝ පිටි බොන්න පුළුවන්. කිරි හදලා මයිලෝ වලින් ඒක බොන්න පුළුවන්. ඒකත් ගොඩක් හොඳයි. ඒව තමයි කිරි අඩු ගතියට නම් කිරි ප්‍රශ්නෙත් ඒකෙන් විසඳුණා. කියන්නේ කරාට පස්සේ කිරි ගොඩක් ආවා. මම සුදු කිරිමයි බීවේ. කොහොම හරි හොස්පිටල් එකේදී මෙයාලට දෝලා කිරි පොවන්න කියනවා. දෝලා චුට්ටක් පොවන්න පුළුවන් අපිට. ඒක අතින් දෝන එක අමාරුයි. මම ගෙදර ඇවිල්ලා නම් පම්ප් කරනයක් ගත්තා. ඒකෙන් මම ෆොටෝ එකක් දාන්නම්. ඒකත් අමාරුයි. ඒකෙමුත් හරියට පම්ප් වෙන්නේ නැහැ. එයාට මම ඉලෙක්ට්‍රික් පම්ප් එකක් ගත්තා. ඒක චුට්ටක් ගන්නම්. ඒ වුණාට ඒක තමයි හොඳම එක. මොකද ඒකෙන් ලේසියෙන් පම්ප් කරන්න පුළුවන්. පම්ප් වෙනවා ගොඩක් කිරි එනවා ඒකට. ඒකින්ද මට ගොඩක් ලේසි වුණා. මොකද මම එයාට බොටල් එකෙන් තමයි ෆීඩ් කරේ. ඊට පස්සේ يعني මගේම බ්‍රෙස්ට් එකෙන් ෆීඩ් කරා. ඒ වගේම අර දෝපු ටික මම දුන්නේ බොටල් එකෙන්. කප් එකෙන් මුලදී පෙව්වා. ඊට පස්සේ බොටල් එකෙන් පෙව්වා. බොටල් එකෙන් බොද්දි මෙයා මුල් මාස ටිකේ පිව්වා හොඳට. ඒ වුණාට මාස දෙකකින් වගේ පස්සේ ඒක නතර කරා. මම කොහොම හරි නිින්දෙන් පෙව්වා. ඊට පස්සේ මාස 3න් පස්සේ ඒකත් ඊට පස්සේ ටික දවසකින් නතර කරා. යා බොටල් එකෙන් පිව්වෙම නැහැ. ඊට පස්සේ මගේ බ්‍රෙස්ට් එකෙන් විතරයි කිරි බොන්නේ. තව දෙයක් තමයි මම කොහොම හරි ගැන අලුතෙන් බබෙක් හම්බුනහම මාරම අමාරුයි. ඒක ඒ අම්මලා දන්නවා. මොකද මුල් මාසෙම බබා හරියට නිදාගත්තේ නැහැ. එයා හැරෙනවා හැම වෙලෙම වගේ. රැට එහෙම නිදි කරලා තිබ්බොත් ආයෙත් හැරෙනවා. ස්ට්‍රෙස් මාර මට නම් ස්ට්‍රෙස් වුණා මම. ඉතින් මළවෙනි මාසෙන් පස්සේ වගේ මම යාන ස්ලීප් ට්‍රේන් එකක් දුන්නා. ඒ කියන්නේ එයාව හවසට පොඩ්ඩක් පිහදලා වොෂ් දාලා වගේ එයාට පැම්පස් අන්දලා එයාට ඇඳුම් අන්දලා ලයිට් එහෙම අඩු කරලා මම යාව නිදි කරලා කිරි දුන්නා.
එතකොට එයා ඒ නිදාගන්න ඒකට පුරුදු වුණා. මම එයාට මාසෙන් පස්සේ වගේ පැම්පස් ඇඳුවා. එතකොට එයාටත් කරදරයක් නැහැ නේ. එයා චූදාගත්තාම හැරෙන්නෙත් නැහැ. ඒක එතකොට අම්මටත් හොඳයි මටත් හොඳයි. මම එහෙම තමයි එයාව ට්‍රේන් කරේ. පැම්පස් අන්දන එක හොඳයි. එකක් නෑ. ඉතින් බබාට එහෙම රෑෂ් එහෙම දානවා නම් ඒකට ක්‍රීම් එකක් තියෙනවා. අය බබාට නම් රෑෂ් එහෙම මුකුත් දැම්මේ නෑ. වෙලෝනා එක ඇඳුවේ ඒක හොඳයි. පැම්පස් අන්දලා ඒ විදිහට ස්ලීප් ට්‍රේන් කරා නම් එයාලා ඒ විදිහටම පුරුදු වෙනවා. දැන් අපි බබාට දැන් මාස 5ට ළඟයි. එයා ඒ වගේම දැන් රැට හොඳට නිදා ගන්නවා මුලේ. ඒ පටන් ගත්ත විදිහට දැන් නිදා ගන්නවා. මොකද බබාව ස්ලීප් ට්‍රේන් කරන එක ලේසි අම්මටත්. මොකද නැත්තම් අම්මටත් නිින්දක් නැති වෙද්දි හරි අමාරුයි මට. ඒ මුල්ට ගැන ස්ට්‍රෙස් කියන්නේ හරි අමාරුයි. ඉතින් අර රැට නිින්ද එහෙම අඩු වෙද්දි ඒ හින්දා බබාවත් ඒකට හුරු කරන එක හොඳයි. තව දෙයක් තමයි බබාට කිරි දීලා හොඳට බර්ප් කරන්න ඕනේ. හොඳට ගුඩුස් යවන්න ඕනේ බබාගේ. නැත්තම් බබාට නිදා ගන්නෙත් නෑ. බබාගේ ගෑස් වැඩි වෙනවා බඩේ හුලම් පිරලා බඩේ ගෑස් වැඩි වෙනවා. මොකද ගුඩුස් හරියට ගියේ නැති වුනහම එයාලට නිින්ද යන්නේ නෑ. එයාලා එතකොට බඩ එයාලට රිදෙනවා. එයාලට අමාරුයි. ඒක එයාලා අඬනවා එතකොට. කොහොම හරි ගොඩුස් යවන එක අපිට මුල් දවස්වල පොඩ්ඩක් අමාරු වුණා. ඊට පස්සේ තමයි පුරුදුනේ. මොකද උඩට වඩා ගත්තට එයාට ගොඩුස් ගියේ නෑ. ඒ කියන්නේ අපිට යවන්න තේරුන්නේ නෑ හරියට. අපි එයාට මම ෆොටෝ එකක් දාන්නම්. ආයේ ඒ විදිහට යවුවා. ඒ විදිහට හොඳට ගොඩුස් යනවා. කියන්නේ අපි ඉන්දවල ඉවරන ඉස්සරහට නිකටෙන් අල්ල බර කරාම අර පිටට චුට්ටක් තට්ටු කරාම ගොඩුස් හොඳට යනවා. ඊට පස්සේ තමයි ඒකත් පුරුදු වුණේ. ගොඩුස් යවන එක නම් අනිවාර්යෙන් කරන්න ඕනේ හරියට. නැත්තම් බබාට නිින්ද යන්නේ නැහැ. බබාගේ ගෑස් පිරෙනවා. බබාට එතකොට අමාරුයි. එයාලා අඬන්නේ ඒකයි ගොඩක්. එයාලව උඩු අතටම වඩා ගන්න ඕනේ. ඒතකොට තමයි එයාලා ලේසි එකට. මොකද අප බබාට PD කිව්වා ඒකට ඩ්‍රොප් එකක් දුන්නා දාන්න. එතකොට ඒකට අඩු වෙනවා. ඒ වුණාට PD කිව්වේ උඩටම වඩා ගන්න කියලා. කොහොමවත් අය බබා උඩටම වඩා ගත්ත පොඩි කාලේ ඉඳන්ම එයා අර හරහට ඉන්නෙම නෑ. මුල් මාසයක් දෙකක් යනකම් චුට්ටක් අමාරුයි අම්මලාට. ඉතින් අපින්ද අඩු හින්දා නැත්තම් මට වැඩක් කියලා ගෙදර කරන්න දෙයක්වත් නෑ. රායටත් ඉතින් හස්බන්ඩ් හැරලා ඉන්නවා බබා හැරෙද්දි. කොහොම හරි ඉතින් බබාවත් ඒ විදිහට පුරුදු කරාම අම්මටත් ලේසි. බබාට මුල් මාසෙම නම් නැපි ගොඩක් ඕනේ. නැපි කොච්චර තිබ්බත් මදි. ඒකත් අර ඩබල් එකේ මම හිතන්නේ 24ද කොහොම එක ගන්න ඕනේ 18 කියන එක මදි. ඒක නම් වැඩක් නෑ. නැපි ඩබල් එකේ ඒක ගන්න ඕනේ. ඒක හොඳයි. ඒක තමයි ඇත්ත. ඒක නැත්නම් අනිත් එක මදි වෙනවා. දැන් සයිස් එක මදි. නැපි කොච්චර තිබ්බත් මදි. මාස් දෙකකින් පස්සේ වගේ නම් අපි 2.5 විතර වුණාට පස්සේ අපි චූට් කලිසම් ඇඳුවා. ඒකත් ලේසි. නැපියට වඩා කලිසම ලේසි. ඒකයි ස්කිනි එකයි ඇඳුවා බබාට. ඒක ලේසි වුණා. ඒවත් ඉතින් ගොඩක් ඕනේ වුණා. හැම වෙලෙම චූ දානවා. අපි රැට විතරයි පැම්පස් දැම්මේ. දවල්ට පැම්පස් දැම්මේ නෑ. අර වහින දවස් වලට එහෙම නම් පැම්පස් එකක් අඳිනවා දවල්ට. නැත්තම් රස්නේ හින්දා පැම්පස් දවල්ට අඳන්නේ නැහැ අපි. බබාලා කොහොම මාස් 2.5 3න් පස්සේ වගේ අත උරන්න ගන්නවා. අපි බබත් එහෙම කරා. ඊට පස්සේ කිරි බොන එක අඩු කරා. ඒක මාන ප්‍රශ්නයක් වුණා අපිට. ඒ කියන්නේ ඉතින් කිරි බොන්නේ නැහැ නේ බබා බරත් අඩු වෙයි කියලා. අපි PDT වලදී PD කිව්වේ අත උරන්න දෙන්න එපා. ඒකෙන් එයාගේ බඩේ හුලම් පිරීලා එයාට එහෙම කිරි බොන්න බැරි. බඩේ හුලම් පිරීලා ගෑස් ඇවිල්ලා එයා ඒ හින්දා කිරි බොන්නේ. ඒක දෙන්න මෙපා අත කන්න. කොහමද අපි ඊට පස්සේ දුන්නේ. ඒක ටික ටික අඩු වුණා. ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් එයා ඒක කරනවා. ඒක නවත්තන්න බෑ. චුටි චුටි දැන් අඩු වෙලා තියෙන්නේ. හින්දා එයා දැන් හොඳට කිරි බොනවා වෙනදා වගේ. ඒ ගතියත් අඩු වුණා. ඔය වගේ ප්‍රශ්න තමයි අපිට ටිකක් ආවේ නම් තව අපි යාව මාස 3න් පස්සේ වගේ මාස 3 නෙවෙයි 4 ලඟ වෙද්දී අපි යාව අර මොකක්ද ඒකට කියන්නේ එන්නේ ඒකේ දාගෙන ගියා. මම ෆොටෝ එකක් දාන්නම්. නැත්තම් අර අපි එකත් හොයලා බලලා දාන්ගේ අර හොඳ නැද්ද දන්නේ නැහැ කියලා. ඒ වුණාට එයා ඒකේ හොඳට ඉන්නවා. මම දාන්නම් ෆොටෝස්. ඒකේ අපි දාගෙන ගියා මාස 4න් පස්සේ වගේ. ඒක ගොඩක් ලේසි අපිට ඒක ගොඩක් ලේසි. මොකද අපිට කොහෙද යද්ද යාව වඩාගෙන යන්න අමාරුයිනේ. ඒක දැම්මට පස්සේ යා හොඳට ඉන්නවා. මම ඒ ෆොටෝස් දාන්නම්. තව කොහොම හරි මම මාස 3ක් වගේ බබාට උනාට පස්සේ එක්සර්සයිස් පටන් ගත්තා. මං ඩයට් එකකුත් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මුල් ටිකේ නම් හොඳටම කැවෙනවා. ඒ කියන්නේ කොහොමවත් කන්නත් ඕනේ බබාට ෆීඩ් කරන හින්දා. ගොඩක්ම කැවෙන්නේ මට කැවුණු පිටි සීනි කෑම. එහෙමයි කියලා ගොඩාක් ලොකුවට මහත් උන්නේ. ඒ වුණාට ඉතින්
ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ බඩ ටිකක් තිබුණා. කොහොම හරි මම ඒකට බෙල්ට් එකක් දැම්මා. 3 month වගේ වෙද්දි බෙල්ට් එකක් දාලා තව එක්සර්සයිස් කරා සාමාන්‍ය පොඩි ඒවා. ඩයට් එකක්. මම ඩයට් එකක් කරා. ඒ කියන්නේ බත් අඩු කරා ඕන දේවල් කෑවා. ඒ කියන්නේ අපිට හම්බෙන් බබාට ෆීඩ් කරන හින්දා අපි කන්න ඕන දේවල් තියෙන. ඒ දේවල් කෑවා. ඒකට බත් ප්‍රමාණය අඩු කරා. සීනි පිටි ඒ කෑම අඩු කරා. මම මොකද කිරි ගොඩක් බිව්වා මුල් දවස්වල සුදු කිරි එහෙම මාර විදිහට බිව්වේ. ඊට පස්සේ මම ඒකත් අඩු කරා. දැන් මම කොහොම හරි ප්‍රෙග්නන්ට් බබා හම්බෙන්න ලඟ වෙලා හිටි ගෙදර ආවට පස්සේ 52යි. දැන් ඉන්නවා මම 48ක්. එහෙම තමයි මම අඩු කරගත්තේ. මේ එකපාරට අඩු කරන්න බෑ, ඩයට් කරන්නත් බෑ. බබාට ෆීඩ් කරන හින්දා ටික ටික අඩු කරන්න ඕනේ. මොකද ගොඩක් කැවෙනවා. එන්නේ ඒක තමයි අඩු කරගන්න ඕනේ. එහෙනම් මම අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න, මම රිප්ලයි කරන්නම්. එහෙනම් මම ගිහින් තව වීඩියෝ එකකින් එන්නම්. බයි.